අදයක් මාත් එක්ක ධර්මයුද්ධය පාර්ට් 2 ෆිල්ම් එක බලන්න. අද මම යන්නේ වන්ගෝල් ෆේස් එකට තනියම නෙවෙයි මගේ හොඳම යාළුවෙක් එක්ක. ගායිස් අදත් පරක්කුයි අපි. ෆිල්ම් එක පටන් ගන්න තිබ්බේ 10යි කාලට මං එතෙන්ට යද්දි 10:25යි. අද මම ෆිල්ම් එක බලන පාඩන තමයි මෙන්න මෙයා. එයාත් පරක්කු වෙලා ආවේ කොහොම හරි අපි දෙන්න 10 මාරට තමයි හෝල් එකට ගියේ. කලින් ටිකට්ස් අපි ඔන්ලයින් බුකින් දාලා තිබ්බ හින්දා එච්චර අවුලක් වුණේ නැහැ. අපි මෙතනින් අපේ ටිකට් එක පෙන්නලා ෆිල්ම් හෝල් එකට ගියා. ඇත්තටම අපි පරක්කු වෙලා කියලාත් කියන්න බෑ මොකද අපි ඔන් ටයිම් අපි වාඩි වෙච්ච වෙලාවේ තමයි අතනම ෆිල්ම් එක පටන් ගත්තේ. ඒක නිසා අවුලකුත් නෑ. හරි එහෙනම් අපි අපේ ෆිල්ම් එක බලලා ඉවරයි. ඊට පස්සේ අපි දෙන්න මෙතෙන්ට වෙලා ෆොටෝස් ටිකක් ගහලා කන්න තමයි අපි ඊට පස්සේ ආවේ. අපි ආවේ ඩයිනමෝ එකට. බලන්න මෙතන view එක මාරම ලස්සනයි. तेरे नजरों में तेरे सपने तेरे सपनों में ही नाराज़ी मुझे लगता है कि बात दिल की होती लफ्ज़ों की दूकी අපිට අලුත් තැනක් සෙට් අපි දැන් ආවා ඒගොල්ලන්ගේ ඇතුලේ තැනට කන්න. මොකද එතෙන්ට අපි හිටපු තැනට කුරුල්ලෙක් ආවා. ඉතින් එතන ඉඳන් කන්න බැරි නිසා අපි ඇතුලට ඇවිල්ලා තමයි කෑවේ. කාලා බීලා ඔක්කොම ඉවර වෙලා අපි ගියා මෝල් එක වටේ ටිකක් ඇවිදින්න. අපි දෙන්න ආවා. අපි දෙන්නට මතක හිටින්න ටැග් ගන්න. ඉතින් අපිට තම හම්බුන්නේ නැහැ හරි දෙයක්. අපි දැන් ආවා ෆයිනලි අපි දෙන්නට හම්බුණා. අපි දෙන්නටම යූස්ෆුල් දෙයක් කුල් ප්ලැනට් එකෙන්. ඉතින් අපි ඒ දෙක අරගෙන මේ විදිහට ෂෙයා කරගත්තා. අපි දෙන්නගේ සියලු විකාර වැඩ අවසානයේ අපි ආව ෆුඩ් කෝර්ට් එකට මොන හරි බොන්න. මොකද වන්ගෝල් ෆේස් ආවම අපිට අමතක කරන්න බැරි එකම දේ තමයි බබල් ටී කියන්නේ. ඉතින් අපි බබල් ටී බොන්න තමයි මේ ෂොප් එකට ආවේ. ඔන්න ඔය විදිහට තමයි අද දවස මගේ ගෙවුනේ. වීඩියෝ එක ඉවර කරන්න කලින් මගේ ෆිල්ම් පාර්ට්නර් ගැන කියනවා නම් ඇත්තටම මෙයා තමයි මගේ මීඩියා ජීවිතේ මට හම්බ වෙච්ච හොඳම සහ පළවෙනි යාළුවා. මං හිතන්නේ ඔයාලටත් ඔයාලගේ පළවෙනි ජොබ් එකට ගියාම හම්බ වෙච්ච පළවෙනි යාළුවෙක් ඇතිනේ. කවුද? මතකද? පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් බයි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. බයි.